මගේ අස්සර නැතුව ලංකාවේ ගස් කපන්න බෑ දැන්. මං තානමක් දාලා තියෙනවා. ගහක් කපනවා නම් ජනාධිපතිවරයා අස්සම් කරන්න ඕනේ කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙන්නේ මම දැන් වඩු මඩුවක් තහනම් කරන්න චක්‍රලේඛ නිකුත් කරන්න කිව්වා. වඩු මඩුවක් තහනම් කරනවා, පිටරටින් ගේන ගස් කපන මැෂින් තහනම් කරනවා, ලීමෝල් වලටත් අවුරුදු 5ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න ව්‍යාපාරයක් ගස් කපන්න බෑයි කියලා. ඇස් දෙක අපේ අන්ධ වෙනවා, කන් දෙක නොවැසී යනවා, වකුගඩු දෙක නරක් වෙනවා, මදු මේ ගොදුරක් වී දැනෙනවා. ඒකේ වචනයක් අඩුයි ඒක. එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ. මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක. විපක්ෂයේ පුදු අපේක්ෂකයා වෙන්න මට තියෙන වුණා මොකද්ද? මම අඬු පක්ෂේනේ. ඔබතුමාට එහෙම ආරාධනාවක් ලැබිලා තියෙනවද නැද්ද? මට ආරාධනා කරනවාද එහෙම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමට විපක්ෂයෙන්. One eternity later. අපි බලාපොරොත්තු වන අරමුණ කරා අපේ උතුම් මාතෘ භූමිය ගෙන යාමට එකඟ වූ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදී පවත්වන ජනාධිපති වර්ණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් මාව පත් කර ගැනීම පිළිබඳව. ජූට් ක්‍රිෂාන්ත පියතුමා කියන ඔබතුමාට පුළුවන් නම් කටුව පිටියට මීගමුවට කොච්චිකඩේ පල්ලියට යන්න කියලා. කතෝලික ජනතාව අතරට යන්න කියනවා මේ කොටහළු මගුල් ගෙවල් වලට දාන ගෙවල් වලට යන්න නැතුව. ආපෝ මට යන්න පුළුවන්. ඉතින් මට එහෙම අවස්ථාවක් සලසලුන්නොත් මට යන්න පුළුවන්. මොකද මට යන්න බැරි. මට ඕන වෙලාවක මම යන්නම්. එයාට ඕන වෙලාවක නෙවෙයි. එයා කවුද මට? එයා මේ මොනවද එයා දොඩවන්නේ? මං ගෑල්ලමෙක් කියලා ඉපදිලා මට බබාලා හම්බ වුණාම ඉස්කෝලේට දාන්නේ කොහමද? මට සල්ලි නැහැනේ ඉස්කෝලේට දාන්න ළමයිව. අමරවන්දු සින්දුවක් කියමු. අමරබන්දු සින්දුව කියන්න පටන් ගත්තා. අමරබන්දු රූපසිංහගේ. මොකක්ද අමරබන්දු කිව්වේ? අමරබන්දු රූපසිංහ, අමරබන්දු රූපසිංහ, අමරබන්දු රූපසිංහ, අමරබන්දු රූපසිංහ. දැන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාන්සලාට පරණ තේරවිල්ලක් කියනවා. මේක ඉංජිනේරු මහත්තුරු අනික් ඉන්න අය ජංගම දුරකථනයේ තියෙනවා නම් ඒකේ දාගත්තට කමක් නැහැ. ඕකේ. මේ තේරවිල්ලෙන් කියන්නේ මොකද්ද කියලා කවුරු හරි දන්නවා නම් ඈත උනත් කවන්නේ අත ඉස්සුවොත් උත්තරේ මම තෑග්ගක් දෙනවා. නයිස්. මේකෙන් කතාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. රෑ කල්ල බලලා හරි බැරි ගැහිලා කුප්පි එළියටයි පැදුර එලන්නේ, බෑ දෙක පිහලා රෙදි කැටි කරලා උඩ හිලේ යට උල වද්දන්නේ, නෑහැක ටික ටික හිලට එවූ කල දෙබෑව අතරින් පිටියෙන්නේ, මේ ටික තෝරා දුන්නොත් නෑනෝ උඹයි පැලට මං වඩමන්නේ. මේ මීහට වෙලා තියෙනක බලමු. ආය එක්කෙනෙක් ඉස්සරහට එන්න බලන්න. දන්න එක්කෙනෙක් එන්න. හැබැයි ගොවි මහත්තයෙක් වෙන්න ඕන. උත්තරේ කියන්න ටක් ගන්න. විජය කලාගේ ගල. හරි නේද ජනාධිපතිතුමනි? චංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතයේ පොළවට ලම්බකව එල්ලාගෙන හොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින්
පුකන හෝදා ඇට්ටැම්බෙන් සිටි කාලය මට මතකය. මෛත්‍රීපාල වැඩත් වැඩක් නැත්නම් යන් අපිත් එක්ක ටොපර් එකේම කියලා කිව්වා. මං කිව්වා ඉතින් මට ටොපර් එකෙත් යන්නේ කාලේ ආසයිනේ. ඉතින් ඒක නම මං කිව්වා මෙතන මාත් එන්නම් කියලා. අර මැතිනිගේ ආරක්ෂක නිලධාරීන් දෙන්න ආයිනේ ටොපර් එකේ. ඊළඟට පත්තරේ වාර්තා ලියන අමරබන්දු රූපසිංහ මහත්තයා අර ආරක්ෂක නිලධාරියයි බණ්ඩාරනායක මැතිණිය අතරේ. බණ්ඩාරනායක මැතිත් එක්ක මෙහා පැත්තේ මම ඉඳගෙන ඉන්නවා ආරක්ෂකධාරියෝ ඔහොම ඉන්නවා. හතර දෙනායි එතකොට ඔහොම මේක යන්නේ. දැන් ටොපර් එක නැග්ගුවා. නක්කලා පොඩ්ඩක් යනකොට මැතිණි මන් දිහා බලලා කිව්වා මෛත්‍රීපාල ගඳක් කිනව නේද කියලා. මට දැන් මැදිහින්ට දැනෙන්න කලින් මට ගඳ දැනිලා ඉවරයි මට. කියලා වුණාට මේ අමරබන්දුවා දැන් හොඳටම බීලා. ඔහොම ගිහින් අමරබන්දු සින්දු කියන්න පටන් ගත්තා. ඉතින් අමරබන්දුගේ නම අමරබන්දු රූපසිංහනේ. ඌ කොච්චර බිව්වත් ඒකම තමයි කියන්නේ. මොකද්ද? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ සින්දුව ගීලා ඉවර වෙනවත් එක්කම දොකෝස් කාලා මැදිනිගේ සාරියට මම වමඩි දැම්මා. බණ්ඩාරනායක මැදිනි ජීවිත ජීවිතේට එහෙම දෙයක් වෙන්නේ නැතුව ඇති. දැන් මොකද මේ ටොපර් එකේ හිට ගන්නද ඉක්මනට අද ජීවත් වෙන මිනිස්සුන්ට වගේම හෙට උපදින දරුවන්ට පින්වන්ත මාතෘ භූමියක් ගොඩනගන්න අපි සියලු දෙනාම අවංකව කැපවෙමු කියන ගෞරවණීය ඉල්ලීම කරමින් තමුන්නාන්සලා සියලු දෙනාටම ජය වේවා ජය වේවා ජය වේවා කියලා මම තමුන්නාන්සලාගෙන් සමුගන්නවා. ස්තුතියි. දරුවන් සරණයි.